මම එක්තරා රූපවාහිනී නාලිකාවක දැක්කා ලංකාවේ ප්‍රසිද්ධ ජීව විද්‍යා ගුරුවරයෙක්. ඔහු ඒ වැඩසටහනේදී සඳහන් කරනවා ඔහුගේ ජීවිතයේ යම් කිසි අවස්ථාවක ඔහුගේ බිරිඳ හෝ පෙම්වතිය සමග සිදු යම් කිසි මතභේදයක් නිසා ඔහු ජීවිතයේ විඳවපු හැටි විස්තර කරන වැඩසටහන. ඉතින් ජීවිතයට අරුණ YouTube නාලිකාව හරහා ඔබ හමුවන මම අරුණ ප්‍රියදර්ශන. මම හිතුවා ජීවිතයට අරුණ තුළින් මම හැමදාම සාකච්ඡා කරන්නේ යම් කිසි මා මුහුණ දුන්න හෝ යම් කිසි මාධ්‍ය මිත්‍රයෙක් හෝ සමාජයේ යම් කිසි සිදුවන කතිකාවක් මාතෘකාවට බඳුන් කරගෙන ඒ හරහා ජීවිතයේ දකින්න ජීවිතයට යම් දෙයක් එකතු කරගැනීමේ මූලික පරමාර්ථයෙන් තමයි මෙම YouTube channel එක මම ආරම්භ කරේ. ඉතින් මම ඔයාලට ආරාධනා කරනවා මගේ පළවෙනි වැඩසටහනේ මම ඉදිරිපත් කරා මේ ස්වභාව ධර්මයේ තියෙන උපක්‍රම සාක හා සත්ව ප්‍රචාරණය සම්බන්ධයෙන් මොන වගේ උපක්‍රමද මේ අරන් තියෙන්නේ ස්වභාව ධර්මයෙන් කියලා මේ වැඩසටහන බලන්න. එතකොට ඔයාලට මේ ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙයි. ජීවිතයට අරුණ තුළින් අදත් ඔබ හමු වෙන මම අරුණ ප්‍රියදර්ශන. ඉතින් මම මේ ජීවිතයට අරුණ වැඩසටහන තුළින් හැමදාම ඔබ වෙත ගෙන්න හදන්නේ යම් කිසි සමාජයේ සිදුවෙන සිද්ධියක් අල්ලලා ඒක අපේ ජීවිතේට කොහොමද අපි යොදා ගන්න ඕන කියන කාරණේ. ඉතින් බලන්න හිතන්න ජීව විද්‍යා ගුරුවරයෙක් කියන්නේ සාක හා සත්ව ප්‍රචාරණය ගැන හොඳ අවබෝධයක් තියෙන පුද්ගලයෙක්. සිසු දරුවන්ට උගන්වන පුද්ගලයෙක්. එතකොට ජීව විද්‍යා ගුරුවරයෙකුට මේ සාක හා සත්ව ප්‍රචාරණය පිළිබඳ සාක හා සත්වවල වර්ගය බෝ කිරීම ගැන හොඳ අවබෝධයක් තියෙන පුද්ගලයෙකුට හැබැයි තමන්ගේ ජීවිතයේදී බිරිඳහායි ඇතිවෙච්ච මතගැටුමකදී ඒ සඳහා බලන්න පුළුවන් ඒ සඳහා හොඳ බුද්ධියකින් දකින්න පුළුවන් කමක් නැති වුණාම මොනවදී අපහසුතාවයකට පත් වෙනවාද කියන එක තමයි මම මෙතනින් අද වැඩසටහන තුලින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හිතන්න එතකොට ගුරුවරයෙක් එයා හොඳට උගන්වන්නත් දන්නවා. ගුරුවරයෙක් කියන මාතෘකාව පැත්තට අපි හොඳට ඉගෙනගෙන තියෙනවා. අපිට ඉස්කෝලේ යන කාලේ අපිට උගන්වලා තියෙනවා සාක හා සත්ව ප්‍රචාරණය පිළිබඳ කොහොමද යම් විදිහට පරිසරයේ උපක්‍රම. ඒ ගෑණියෙකුට මිනිහෙක් ඕනේ. මිනිහෙකුට ගෑණියෙක් ඕනේ. ඇයි? මේකත් පුතා මේ ස්වභාව ධර්මයේ උපක්‍රම තමයි. මිනිහෙකුට ගෑණියෙකුට හිත යනවා එක්කෝ පස්ස පැත්තට හරි එක්කෝ දිග කොණ්ඩෙට හරි ඇස් දෙකට හරි හිනාවකට හරි මොනවාට හරි ගෑණියෙකුට හිත යනවා පිරිමියෙකුට. ඒතකොට පිරිමියෙකුට හිත යනවා පෞරුෂත්වයට හරි සල්ලි වලට හරි බලයට හරි ධනයට හරි මොනවාට හරි කාරණයකට ගෑණියෙකුට හිත යනවා පිරිමියෙක් වෙන්නේ. හිතන්න ඔය ගෑණියෙක් මිනිහෙක් හම්බ වෙන්නෙත් මේ අහම්බෙන්නේ එක්කෝ බස් එකේ කොළඹ යනකොට නැත්නම් ඉස්කෝලේදී හම්බ වෙනවා. නැත්නම් මගතොටේදී හම්බ වෙනවා. නැත්නම් ප්‍රොපෝසල් එකේදී හම්බ වෙනවා. ඉතින් ගෑණියෙකුට මිනිහෙක් හම්බ වෙනවා. එතකොට මේකෙදි ඉතින් ඔය හම්බ වීමේදී ඉතින් ඒක වැඩි දුර ඉස්සරහට ගිහිල්ලා ඊට පස්සේ ලිංගික සංසර්ගයක් තරහා මේක ගිහිල්ලා ඊට පස්සේ දරුවෙක් හදනවා. අන්තිමට එන ප්‍රතිඵලය ඕකනේ. එතකොට කොහොමදෙනින් ගිහිල්ලා කරකිලා ආවත් අන්තිමට වෙලා තියෙන්නේ වර්ගයාභෝ කරන එක තමයි. එතකොට අපිට වෙලා තියෙන්නේ අපි ඉගෙනගෙන තියෙන්නේ මේ හැමදේම අපි ඔක්කොම කරුණු ටික දන්නවා. අපි ඔක්කොම කරුණු දන්නවා. නමුත් අපේ ජීවිතේට යම් කිසි හැප්පීම් ආපුවම අපි ඉගෙනගත්ත දේවල් අපේ ජීවිතේට යොදා ගන්න ප්‍රායෝගිකව යොදා ගන්න පුළුවන් ශක්තියක්, පුළුවන් අවබෝධයක්, පුළුවන් ප්‍රඥාවක් අපි තුල නැතිකමින් තමයි අපි ජීවිතේ විඳවන්නේ. ඉතින් මම ජීවිතේ විඳවන්න නොදී ජීවිතේ සරුසාර කරගන්න, ජීවිතේ සපවත් කරගන්න, ජීවිතේ ඉදිරියට යන්න තමයි මේ යම් කිසි මා ලැබපු අත්දැකීම් ඔබ සමග බෙදා හදාගෙන මේ ගමන යන්න හිතුවේ. ඉතින් මගේ කලින් වැඩසටහන බලන්න, මේ වැඩසටහන බලන්න ජීවිතේට යම් කිසි දේවල් එකතු කරගෙන අපි ඉගෙන ගත්ත දේවල් ප්‍රායෝගිකව යොදන්නේ ඒ තුලින් ජීවිතේ සපවත් කරගන්න කියන ඉල්ලීම කරමින් ඔබට ජයග්‍රාහී අනාගතයක් පතනවා. ජය වේවා.